තොරතුරු අදහස් ආකල්ප දැනුම විනෝදය මතවාද වගේ දේවල් එකිනෙකා අතර හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලියට අපි සරලව කියනවා sannivedanaya කියලා. දයාබර දුවේ පුතේ අපි මෙන්න මේ කියන වැඩේට අතීතයේ සිට වර්තමානයේ දක්වා ඒ කියන්නේ අපි මේ ගෙවන කාලේ දක්වා විවිධ මාධ්‍යයන් භාවිතා කළා. ඉස්සර කාලේ ජීවත් වෙච්ච මිනිස්සු අඬබෙරය, කවි කොළය, දුම් ගැසීම, කොලාතු එල්ලීම, ජන කවි, ජන ගීත වගේ විවිධ සාම්ප්‍රදායික මාධ්‍යයන් මේ සඳහා සමාජයේ භාවිතා කළා. ක්‍රමයෙන් සමාජයේ සංවර්ධනය වීමත් එක්ක ඊට පසු කාලීනව ගුවන් විදුලිය, රූපවාහිනිය, පුවත්පත වගේ ජනමාධ්‍යයන් මෙන්න මේ කියන sannivedanaya සඳහා මාධ්‍යයන් වශයෙන් භාවිතා කරනවා. එතනිමුත් පස්සේ ලෝකයේ මේ අංකිත තාක්ෂණයේ දියුණුවත් සමග මිනිස්සු එතනින් පස්සේ හුරු වුණා නව මාධ්‍යයන් සහ සමාජ මාධ්‍යයන්. අපි මේ වර්තමානයේ බහුල වශයෙන් භාවිතා කරන සමාජ මාධ්‍ය වගේ මාධ්‍යයන් මේ කියන sannivedanaya සඳහා භාවිතා කරන්න. ඉතින් මෙන්න මේ විදියට එකිනෙකා අතර තොරතුරු හුවමාරු කර ගැනීමත් ඒ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා විවිධාකාර මාධ්‍යයන් භාවිතා කිරීමත් පිළිබඳව විද්‍යානුකූලව අධ්‍යයනය කරන විෂයට කියනවා අපි sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනය කියලා. දයාබර දුවේ පුතේ ඔබ 2026 වර්ෂයට අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වෙනවා නම් කලාංශයෙන් හෝ තාක්ෂණංශයෙන් ඔබ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරනවා නම් ඔබට බොහොම පහසුවෙන් සමත් වෙන්න පුළුවන්. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දක්වා ඔබගේ ජීවිතය උසස් කරගන්න පුළුවන්. බොහොම ප්‍රියතම ජනප්‍රියතම විෂයක් තමයි මීඩියා නැත්නම් sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනය කියලා කියන්නේ. ආදරණීය දුවේ පුතේ අපි තව සතියක් හමාරක් ඇතුළත නව අධ්‍යයන වර්ෂයේ සඳහා සිසුන් බඳවා ගැනීමට නියමිතයි. ඒ නිසා ඔබ සංගීත් සර්ගේ කාලයේ සොඳුරු sannivedana තාලය මීඩියා පන්තියට සම්බන්ධ වීමට ආසාවෙන් බලාගෙන ඉන්නවා නම් ඔන්න ඔබට අවස්ථාවක් තියෙනවා. ඒ සඳහා විවෘත ආරාධනයක් තියෙනවා දුවේ පුතේ. පැමිණෙන්න බදුල්ල ඉන්න දරුවන් විෂන් අධ්‍යාපන ආයතනයේට, බහියංගනයේ ඉන්න දරුවෝ ශික්ෂා අධ්‍යාපන ආයතනයේට ප්‍රායෝගික සහ න්‍යායාත්මක දැනුම අධ්‍යක්ීම් කැටි කරගත්ත කාලයේ සොඳුරු sannivedana තාලයට සෙනෙහසින් දුවල පුතාට ආරාධනා කරනවා. මේ වීඩියෝත් එක්ක යොමු කරන WhatsApp link එක හරහා අපේ WhatsApp group එකට සම්බන්ධ වෙලා ඔබ බලාපොරොත්තු වෙමින් සිටින්න දිනය හරියටම කවදද කියලා තව ටික දවසකින් දැනුවත් කරනවා. එහෙනම් කාලයේ සොඳුරු sannivedana තාලයෙන් සංගීත් සර්ගේ මීඩියා පන්තියෙන් අපි තව ටික දවසකින් මුණ ගැහෙමු.